ආයුබෝවන් අද අපි ගැඹුරින් කතා කරන්න යන්නේ බොහොම පැරණි ඒ වගේම ගොඩක් බලගතු වාර්තාවක් ගැන. ඒ තමයි කිං ජේම්ස් බයිබල් පරිවර්තනයේ එන උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදය. මැවීම ගැන කියවෙන තැන. හරියටම මේ ලෝකය ජීවිය මේ හැමදේම පටන් ගත්තේ කොහොමද කියලා තමයි මේකෙන් කියන්නේ. අපි බලමු නේද මේ සිද්ධිදාමය කොහොමද දිගහැරෙන්නේ මොනමද විශේෂ කාරණා කියලා. ඇත්තම මේ මූලාශ්‍රය අපිට දෙන්නේ විශ්වයේ ඒ වගේම හැම ජීවයකම ආරම්භය ගැන දේව කේන්ද්‍රීය දැක්මක්. දේව කේන්ද්‍රීය. ඔව් ඒ කියන්නේ දෙවියන් වහන්සේ තමයි මූලික වෙන්නේ. තවස් 6ක කාලයක් ඇතුළත එතුමා කරපු නිර්මාණ ගැන තමයි වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. ආරම්භයේදී මේ පොළොව තිබුණේ කියනවා අර කිසිම හැඩයක් නැතුව හිස්ව අඳුරෙන්ම වැහිලා තිබුණු ගැඹුරක් විදියට. හරිම අමුතු විස්තරයක් වගේ. එතකොට පළවෙනි දවසේ මොකද වෙන්නේ? පළවෙනි දවසේ ආලෝකය වේවා කියලා දෙවියන් වහන්සේ කියනවා. ඒ ආඥාවත් එක්කම ආලෝකය හැදෙනවා. ඔව් ආලෝකය මවනවා. ඊට පස්සේ ඒ ආලෝකය අඳුරෙන් වෙන් කරනවා. ඒක තමයි පළවෙනි පියවර. දවස සහ රාත්‍රිය කියලා නම් කරනවා. ආවෙන් කිරීමක්. ඔව්. ඒ වෙන් කිරීමේ තේමාව දිගටම තියෙනවා. දෙවෙනි දවසෙත් තේමයි. එතකොට දෙවෙනි දවසේදී දෙවියන් වහන්සේ ජලය දෙකට වෙන් කරනවා. ජලය. ඔව් උඩ තියෙන ජලයයි යට තියෙන ජලයයි. ඒ අතරමැද අහස එහෙම නැත්නම් ෆර්මමන්ට් කියලා කියන දේ නිර්මාණය කරනවා. ඒ කියන්නේ යම් ව්‍යුහයක් පිළිවෙලක් ඇති කරනවා වගේ. හරියටම. ඒක තමයි අදහස. අවුලෙන් පිළිවෙලකට යන ගමනක්. තුන්වෙනි දවසෙත් ඔය වෙන් කිරීම තියෙනවද? තියෙනවා. අහසට යටින් තියෙන වතුර ටික එක තැනකට එකතු කරනවා. එතකොට වියලි බිම මතුවෙනවා. පොළොව හැදෙන්නේ එහෙමයි. ඔව්. ඒ වියලි බිමට පොළොව කියලත් අර එකතු වුණු වතුරට මුහුදු කියලත් නම් කරනවා. හරි. ඊට පස්සේ තාම ජීවියක් නෑ නේද? අන්න එතනදි තමයි ජීවේ එන්නේ. ඒත් මුලින්ම ශාක. ඔව්. පොළොව හැදුවට පස්සේ ඒක උඩ තනකොළ, බීජ හැදෙන පැලෑටි, පළතුරු හැදෙන ගස් මේවා ඒ වර්ගයට අනුව හැදෙන්න කියලා අණ කරනවා. වර්ගයට අනුව. ඔව්. according to their kinds කියලා තමයි කියන්නේ. ඒකෙන් කියවෙන්නේ විවිධත්වයක් සහ ඒ වගේම යම් පිළිවෙලක් මේ නිර්මාණයේ තිබුණා කියන එක. හරිම පැහැදිලි. මුල් දවස් 3ේදී වගේ වෙන්නේ අවකාශ හැදනවා, ඒව වෙන් කරනවා, ඊට පස්සේ පොළොව ශාක වලින් පුරවනවා. 4 වෙනි දවසේ මොකද්ද වෙන්නේ? 4 වෙනි දවසේදී අර මුලින් හදපු අහස ඒක තවත් දේවල් වලින් පිරෙනවා. ඒ කියන්නේ ආලෝක වස්තුන්. ඉරහඳ වගේ හරියටම දවල් කාලය පාලනය කරන්න ලොකු ආලෝකයක්, ඒ කියන්නේ ඉර. රෑ කාලය පාලනය කරන්න පොඩි ආලෝකයක්, ඒ කියන්නේ හඳ. තරුත් එක්කම. මේවා හදන්නේ ඍතු, දවස්, අවුරුදු වගේ දේවල් සලකුණු කරන්නත්. පොළවට ආලෝකය දෙන්නත් කියලා කියන්නේ. ඉතින් මුලින් හදපු අහසට දැන් කාර්යභාරයක් දෙනවා. ඒක හරිම රසවත් රටාවක් නේද? ඉස්සෙල්ලා තැන හදනවා, ඊට පස්සේ ඒක පුරවනවා. 5 වෙනි දවසෙත් එහෙමද? ඔව්. වතුරේ ඉන්න ජීවීන් විශේෂයෙන්ම විශාල තල්මසුන් කියලත් සඳහන් වෙනවා. ඒ වගේම අහස පියාඹන කුරුල්ලොත් මවනවා. ඊට පස්සේ උන්ට ආශිර්වාද කරනවා. පළදරා බහුල වෙලා වතුර පුරවන්න කියලා කුරුල්ලන්ටත් කියනවා පොළවේ බෝ වෙන්න කියලා. ඉතින් ජීවීන් මවලා එයාලට වර්ධනය වෙන්න කියලාත් කියනවා. අනිවාර්යෙන්ම. එතකොට 6 වෙනි දවස. ඒක තමයි ගොඩක් විශේෂ දවස වගේ පේන්නේ. ගොඩබිම සත්තු එහෙම. ඔව් 6 වෙනි දවසේ තමයි ගොඩබිම සත්තු එන්නේ. ගවයෝ, බඩගාගෙන යන සත්තු, චලෑවේ ඉන්න සත්තු. මේ හැමෝම එයාලගේ වර්ග අනුවම මවනවා. ඊට පස්සේ තමයි මේ කතාවේ වැදගත්ම හරිය එන්නේ. ඒ තමයි මිනිස්සයා මැවීම. ඔව්. එතෙන්දී හරි විශේෂ වචන ටිකක් පාවිච්චි කරනවා. අපගේ ස්වරූපයෙන්, අපගේ සමානත්වයට මිනිස්සයා සාදමු කියලා. අපගේ ස්වරූපයෙන්, අපගේ සමානත්වයට. ඒකෙන් මොකක්ද ඇත්තටම අදහස් කරන්නේ? ඒක ටිකක් ගැඹුරුයි නේද? ඔව් ඒක ගොඩක් විග්‍රහ කරන තැනක්. සමහරු කියනවා ඒකෙන් කියවෙන්නේ හරි වැරද්ද තෝරගන්න තියෙන හැකියාව, එහෙම නැත්නම් තර්කානුකූලව හිතන්න පුළුවන්කම, එහෙම නැත්නම් දෙවියන්ගේ නියෝජිතයෝ විදිහට මේ ලෝකේ වැඩ කරන්න තියෙන වගකීම කියලා. ඉතින් වාර්තාව කියන විදිහට දෙවියන් වහන්සේ තමන්ගේ ස්වරූපයෙන්ම පිරිමියෙක් සහ ගැහණියක් මවනවා. දෙන්නම මේකට. ඔව්. එකට මවලා එයාලට ආශිර්වාද කරලා කියනවා ඵලදරා බහුල වෙලා පොළව පුර වෙලා ඒක යටත් කරගන්න කියලා. යටත් කරගන්න. ඔව්. ඒ වගේම අනිත් හැම සතෙක්ටම වඩා, ඒ කියන්නේ මුහුදේ මාළු, අහසේ කුරුල්ලෝ, පොළවේ සත්තු මේ හැමෝටම වඩා ආධිපත්‍යයක් දෙනවා. හරි. එතකොට කෑම බීම ගැනත් මොනවා හරි කියනවද? ඔව්.
මිනිස්යන්ටයි අනිත් සත්තුන්ටයි කන්න දෙන්නේ බීජ හැදෙන පැලෑටි පළතුරු ගසුයි කියලා තමයි කියන්නේ. මේ 6 වෙනි දවසේ ඉවර වුණාම දෙවියන් වහන්සේ Taman හදපු හැමදේම දිහා බලලා කියනවා ඒ ඔක්කොම ඉතා යහපත් කියලා. කලින් දවස්වල කිව්වේ යහපත් කියලා විතරයි නේද? ඔව්. මේක ඉතා යහපත්. ඒ කියන්නේ very good. ඒක ඇගීමේ ඉහළම මට්ටම. ඉතින් මේ දවස් 6ම එක දිගට බැලුවම පැහැදිලි රටාවක් තියෙනව නේද? යම්කිසි ව්‍යුහයක් අනිවාර්යයෙන්ම එකක් තමයි හැම දෙයක්ම පටන් ගන්නෙ දෙවියන්ගේ වචනයෙන් ආඥාවෙන්. දෙවියන් වහන්සේ කතා කොට කියලානේ පටන් ගන්නෙ. ඔව්. දෙවෙනි එක අර වෙන් කිරීම. පිළිවෙලක් හදනවා. ආලෝකය අඳුරෙන්, වතුරෙන්, ගොඩබිම මුහුදෙන්. තුන්වෙනි එක ඒ හදපු තැන් පුරවන එක. ශාක වලින්, ආලෝක වස්තු වලින්, සත්තුන්ගෙන්, අන්තිමට මිනිස්යාගෙන්. හරි. හතරවෙනි එක ආශිර්වාද කරන එක. වර්ධනය වෙන්න කියන එක. ඔව්. අන්තිම එක හැම දවසක්ම අවසානයේ දෙවියන්ගේ ඇගීම. යහපත්යෝ හෝ ඊතා යහපත්යෝ කියන එක. මේ ඔක්කොම පිළිවෙලකට සිද්ධ වෙන්නේ. අවුල් තැනකින් ක්‍රමවත් ලෝකයක් හදන හැටි තමයි පෙන්වන්නේ. හරිව පැහැදිලි. එතකොට අවසාන වශයෙන් අපිට හිතන්නේ දෙයක් ඉතුරු වෙනවා වගේ. මේ වார்த்தාව කියනවා මිනිස්යාව අනිත් හැම මැවිල්ලකින්ම වෙන් කරලා විශේෂ තැනක් දීලා අපගේ ස්වરૂපයෙන් අපගේ සමානත්වයට මැව්වා කියලා. ඔව්. ඒ වගේම අනිත් හැම දෙයකටම ආධිපත්‍ය දුන්නා කියලාත් කියනවා. මේ විශේෂ වචන මේ බලය දීම මේ කතාව ඇතුළම මිනිස්සයා සහ අනිත් සෝබාධර්මයේ අතර තියෙන සම්බන්ධය ගැන මොන වගේ අදහසක් වෙන්න පුළුවන්ද අපිට දෙන්නේ. ඒක ටිකක් හිතන්න වටින කාරණයක් නේද? ඇත්තමම ඒක ගැඹුරින් හිතන්න ඕන දෙයක්. ඒ ආධිපත්‍යයේ ස්වභාවය මොකක්ද කියන එක